අයිබෝන් හැමෝටම ඕන ඉතින් අපි අදත් අලුත් වැඩක් කරන්න යන්නේ. ඉතින් අද ඇත්තටම වැඩේට මම භාවිතා කරන්නේ මෙන්න මේ ලොග්ගල් වලින් හදපු මෙන්න මේ පාත්‍ය තමයි මම පාවිච්චි කරන්නේ. ඇත්තටම මම අද යන්නේ බතල ටිකක් හදන්න. ඉතින් විශේෂයෙන්ම බතල කියන භෝගය අපේ දෙම වගා කරන්න අමාරුයි. ඒකට හේතුව තමයි උරුමියා තමයි දැඩි ලෙස අපිට හානි කරන්නේ. අන්න ඒකට විකල්පයක් ලෙස මම මෙන්න මේ පාත්‍ය මම සකස් කරා. ඉතින් මේ පාත්‍ය හදන්න ගත්ත මේ බ්ලොග් ගල් ටික මම වෙන වැඩ කරගෙන ආපු බ්ලොග් ගල් ටිකක් දැන් අවුරුදු දෙකක් තුනක් තිස්සේ මේක නිකම්ම තිබ්බේ. ඉතින් ඒ හින්දා මට හිතුණා මේක පාවිච්චි කරලා පාත්තියක් හදලා මොනවා හරි හදන එක ඊට වඩා හොඳයි කියලා. ඉතින් මම කරන්නේ දැන් මේකට මුලින්ම ඇල්බීසියා කොළ ටිකක් නැත්නම් වැටමාර කොළ ටිකක් මේකට දා ගන්නවා. ඊට පස්සේ තමයි මේකට පස් පුරවන්න යන්නේ. ඉතින් මේ විදිහට අපි පාත්තියට පස් ටික පුරව ගන්නවා. ඇතුළ මේ පස් වල වලට පේන ගොඩක් ගල් ගතිය වැඩි. ඒකට හේතුව අපේ ඉඩමේ ගොඩක් බොරළු තියෙන්නේ. ඒ නිසා මේ පස් වල ගල් ගතිය ගොඩක් වැඩි. ඉතින් මම මේ ගල් ටික ඉවත් කරන්නේ නැතුවම බතල නිසා ගැටලුවක් නැති නිසා මම එහෙමම පාවිච්චි කරා. ඊළඟට මම මේකට අවශ්‍ය බතල දණු ටිකක් කඩා ගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ බතල වර්ගයේ මල් ළඟ කලින් තිබෙන්නේ නැහැ. ඉතින් මේ බතල වර්ගයේ මට හම්බුනේ බතල අල දෙකක් හම්බුණා. ඒ දෙක පොඩ්ඩක් පැලවිලා තිබ්බේ. ඉතින් එහෙම මම මෙන්න මේ බෑග් එකේ ඔහම යට කරලා තිබ්බා. ඉතින් ඇත්තටම මාස දෙකක් විතර යනකොට මේ විදිහට හොඳට පැලවිලා හොඳට දළු දාලා වෙලා මේ විදිහට වැල් දුවලා තියෙනවා. දැන් ඒකෙන් වැල් ටිකක් කපලා තමයි මම මේකට ගන්න යන්නේ. ඇත්තටම මේ කලින් මං ගාව බතල වර්ගයක් තිබ්බ දැනටත් තියෙනවා මං ගාව ඒක. ඒ බතලක ටිකක් ලොකුයි. ඒ කියන්නේ රවුමට ලොකුවට නිකන් හැදෙනවා. දිගට නෙමෙයි හැදෙන්නේ. ඉතින් ඒක ගොඩක් අපේ ගෙදර කට්ටිය ගොඩක් කැමති නෑ ඒක කන්න. ඒ නිසා මෙන්න මේ බතල වර්ගයත් කහපාට බතල වර්ගයක් තමයි. මේක හැබැයි ටිකක් දිගට තියෙන්නේ. ගොඩක් මහත් වෙන්නේ ලොකුවට රවුමට හැදෙන්නේ නෑ. ඉතින් අපි ඒ හින්දා තමයි මේක තීරණය කරේ හදන්න ඕනේ කියලා. එහෙනම් අපිට පුළුවන් දැන් මේ විදිහට මේ කඩාගත්ත බතල දණු ටික මේ පාත්තිය හදාගන්න. ඉතින් මේ පාත්තිය මම දැන් පස් පුරවලා දවස් 10ක් විතර වගේ තියලා තමයි දැන් මේ හදන්නේ. එතකොට පොඩි තනකොළ ටිකක් ඇවිල්ලා තියෙන කියලා වඩ පේනවා. අර පුරවපු ගමන් නෙමෙයි තියෙන්නේ. ඉතින් වීඩියෝ එක කරේ මම දවස් දෙකකට. ඉතින් එහෙනම් අපි මේ විදිහට අපි බතල දණු ටික හදාගමු. ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි. ඉතින් කරන්නේ මම පොඩි වීඩියෝ එකක් අදගෙන ආවේ.